අයිබෝන් හැමෝටම මේ තියෙන මගේ කව්පි වගාව. දැන් මේ වගේ අස්වනු නෙලන්න කාලේ හරි දැන්. මේක පොඩ්ඩක් මේ ඉඩෝරේ හින්දා පොඩ්ඩක් හැදුන්නේ නැහැ. වතුර පොඩ්ඩක් මදි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ පල්ලෙහෙන් තියෙන මුංගට. මුංගටත් එහෙමයි මුංගට වලටත් වතුර මදි වෙලා තියෙන්නේ. දැන් මේ වගේ මලුත් දෙනවා. කරලුත් අල්ලලා තියෙන්නේ. මේවා හරිය හොඳට හැදුනා නම් මේ විදිහට මැදින් ඉඩ සිටින්නේ මේක යන්නවත් බැරි වෙන තරමට මේවා ලං වෙලා ලොකුවට හැදෙනවා. කාබනික වගාවක් කරනකොට අනිවාර්යයෙන්ම ඉඩමක එක කන්නයක් හරි මේ විදිහට මුංගට කෝපි හදන්න ඕන. අනිවාර්යයෙන් මුංගටවත් හදන්න ඕන. එතකොට පාස හොඳට සාරවත් වෙනවා. ඊළඟ භෝගයක් හදනකොට අමුතුවෙන් ආයේ පොහොර ගොඩක් ඕන වෙන්නේ නැහැ. මේ තියෙන මගේ බඩේ වුණ වගාව. බලන්න හොඳ කොළ පාටට තියෙනවා. මේවට රසායනික පොහොර දාලා නැහැ. මේ තියෙන මම මේ ඔක්කොටම කලින් හදපු මුංගට වගාව. මේකට මුලින් හොඳට වතුර තිබුණා. වෙයි දවස්වල හැදුවේ. එතකොට මේ වගේ වතුර වල ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ වගේ තමයි අරවත් මේ දෙයයන්ද මැදින් ඉඩස් එහෙම ගොඩක් අඩුයි. හොඳට ගස් පිරීලා හැදිලා තියෙනවා. දැන් මේ වගේ මේ අස්වැන්න නෙලන්න තියෙන්නේ. මේ ඔක්කොම මුලින් හදපු මුංගට. මේ කොටසක් අස්වැන්න නෙලලා තියෙන්නේ. දැන් මේ පැත්තේ දැන් පළවෙනි වතාවට අස්වැන්න නෙලාගෙන යනවා. සරුවට කරල් අල්ලලා තියෙන්නේ. අර මේ පේන්නේ අර ඇතින් පේන්නේ අර මගේ කෙසෙල් වගාව සහ එතන මඤ්ඤොක්ක තියෙනවා. ඒවට මාස 6ක් විතර කාලය යන මඤ්ඤොක්ක වර්ගයක්. ඒ නිසා දැන් ගොඩක් කල් හදලා දැන් මාස 5මාරක් විතර එනවා. තව දවස් 15කින් විතර ගලවන්න පුළුවන් සයිස් එකේ මඤ්ඤොක්කයි තියෙන්නේ. දැන් දවස් 2කට විතර කලින් අලියෙක් ඇවිල්ලා මේ ටික ඔක්කොම කෑවා. ඇවිල්ලා කනකන් ඉතින් දැක්කේ නෑ. මෙහෙමවත් බේරුණා ඇති. ඉතින් නැත්තම් දැක්කේ නැත්තම් එහෙම නැත්තම් මේ සම්පූර්ණ මුංගට කෑල්ලම අලියට ඉතින් සින්න වෙනවා. දැක්කේ නැත්තම්. එයා මෙහෙම කාගෙන මේ උඩටම ඇවිල්ලා තිබුණා. මෙයාගේ අඩි තියෙනවා. මෙතන පොල් ගහේ බොඩේ ඇදලා තියෙනවා. මඤ්ඤොක්ක කෑල්ල ළඟටම ඇවිල්ලා තියෙනවා. කතාවක් තියෙනවා මඤ්ඤොක්ක තියෙනවා දැක්කොත් වැදුනොත් එලව ගන්නත් බෑ කියලා. ඉතින් මම දන්නේ මම නම් අලියා මෙතන කකා ඉන්නකොට මම දැක්කේ අලියා ඇවිල්ලා ඉන්නවා. මඤ්ඤොක්ක වලට ඒ තරම් ඉවත් තියෙනවා නම් ඉතින් මඤ්ඤොක්ක කෑල්ල දාලා ගියා. හරි පුදුමයි. ඉතින් මට හතාව බොහොම ලේසියෙන් එලව ගන්න පුළුවන් වුණා. මෙතනින්ම තමයි මම හතාව හරවල ආපහු ඇරියේ. හරි හැමෝටම බොහොම ස්තුතියි.